සුබ රාත්‍රියක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක නම් ටිකක් දුකින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි තව අවුරුදු නැත්තම් මේ ශාසනයේ අවසාන කාලයේ වෙනකොට මේ ශාසනයේ වනසන්නේ භික්ෂූන් වහන්සේලා විසින්මයි. එතකොට අන්‍යාගම් පිරිස නෙමෙයි මේ ශාසනය වනසන්නේ මේ කාසාව කණ්ඨ කියන පිරිස දක්වා මේ ශාසනය ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේලා විසින්මයි මේ ශාසනය විනාශ කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරා. කාසාව කණ්ඨ කියන භික්ෂූන් වහන්සේලාත් දැන් පහළ වීගෙන ඉන්නේ. ඉතින් ඔය මේ ලංකාවේ විතරයි මේ සම්බුද්ධ ශාසනය පිරිසිදු තේරවාදී සම්බුද්ධ ශාසනය පවතින මේ ලංකාවේ විතරයි. අනිත් රටවල් වල ගත්තාම ඉතින් මහායාන සම්බුද්ධ ශාසනය තමයි තියෙන්නේ. මහායාන සම්බුද්ධ ශාසනය මේ වගේ විනයක් ඇතිව බොහොම ගරුසරු ඇතිව එහෙම ස්වාමින් වහන්සේලා අඩුයි. නෑ නෙමෙයි අඩුයි. නමුත් මේ තේරවාදී සම්බුද්ධ ශාසනය හරිම පිරිසිදුයි. විනයගරුකයි. ධර්මදරයි. ඉතින් මේ ශාසනය ටික ටික විනාශ කරන භික්ෂූන් වහන්සේලා දැන් පහළ වීගෙන එනවා. එකයි මං කිව්වේ දුකින් කතා කරන්න කියලා. එතකොට අපි සීතලට ජැකට් එකක් ඇන්නට කමක් නැහැ. අපි සීතලට අයිස් කැප් එකක් වගේ පාවිච්චි කරාට කමක් නැහැ. ඊට පස්සේ යන්න බැරි නම් සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරාට කමක් නැහැ. අපහසුතාවය නිසා. ඇයි කමිස අඳින්නේ? ඇයි කලිසම් අඳින්නේ? ගිහියෝ වගේනේ. ඇයි සින්දු කියන්නේ? ඇයි නටන්නේ? අනේ මේ ශාසනය කෙලසන්න එපා. මම මගේ පණ වගේ මේ ශාසනයට ආදරේ. මේ සිවුරට මම පණ වගේ ආදරේ. මේ සිවුර මං ආරක්ෂා කරනවා මම අපවත් වෙනකම්ම. මේ සිවුරට කවදාකවත් මං මෙහෙන් කෑලි එල්ලන්නේ නැහැ. කවදාකවත් එල්ලන්නේ නැහැ. ඒ නිසා අපේ ගරුතර මහා සංඝරත්නයෙන් ඉල්ලනවා. ස්ටයිල් එකක් කරගන්න එපා. කමිස අඳින රැල්ල නවත්තමු. සින්දු කියන රැල්ල නවත්තමු. නටන රැල්ල නවත්තමු. අපි විනයගරුක වෙමු. නැත්තම් කොහොමද මේ ශාසනය තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ? තව අවුරුදු 2500ක් එහෙම්ම තියෙනවා යන්න. අපි දැන් කලිසම් ඇඳ කමිස ඇඳ අර ඉන්දියාවේ ඉන්න ලුංගි වගේ කලිසම් අඳිනවා තව අවුරුදු 10කින්. කමිස ඇඳ කියන්නේ අනිවාර්යෙන් කලිසම අඳිනවමයි. ඒ නිසා ඒක කරන්න එපා. අපි මේ ශාසනය රැකගමු. පණ වගේ රැකගමු. ආදරය කරමු මේ ශාසනයට. අපේ ඉදිරි දරු පරම්පරාවට රැකලා දෙමු. ඒ නිසා මේ සිවුරට එක කෑලි එල්ලන්න එපා. අයිස් කැප් එකක් දාන්න සීතලට කමක් නැහැ. නමුත් මේ දාඩිය දාගෙන කමිස ඇඳගෙන යනවා. එහෙම කරන්න එපා. ශාසනය රැකගමු. තෙරුවන් සරණයි.